දැන් බලපන් අපේ මේ වයසට අපේ මේ බරත් එක්ක අපිට මේක හැමදාම කරන්න පුළුවන් වුණානේ බං. ඔව්. ඒකත් කීයෙන් කී දෙනාද බං මේක කන්සිස්ටන්ට්ලි හැමදාම කරන්නේ. ඔව්. ඉතින් මම ඔබටත් කියන්නේ. කන එකක් තාප. ඒක අවුලන්නේ. පොඩ්ඩක් සෙල්ලම් කරලා එහෙම ඉඳපන්. ඔසයි මම හවස ක්‍රිකට් ගහන්න බැලුවේ. අඩෝ ඒක හොඳයි ආ. පුළුවන් නම් පොඩ්ඩක් ස්විම් කරපන්. අඩෝ ඇඟ හැදෙනවා. ඒ දුවමුනේ. යවා. මේ ඔසයි අත අලුතෙන් බේකරියක් දාලා තිබෝයි. කොහෙද? ටෙබල් පාක් එක ගා. ඌ හරියන්නේ නැහැ. ඇයි? දැන් බම් මේ තාක්ෂණයේ දියුණු කාලේ. ඔය ත්‍රිවිල් පාක් වගේම ඕක වැහිලා යනවා බං. ටෙබල් පාක් වුණා ඉතින් බේකරි වැහෙන්නේ නැහනේ. බේකරි කියන්නේ මොනවද බං? තනි කරම පිටිනේ. ඈ? දැන් මිනිස්සු පිටි කන්නේ නැහැ බං. දැන් මිනිස්සු හෙල්ති කෑම කනවා. බල වගේ කුඩුව තමයි ඔය බේකරි අස්සට රින්ගලා පිටි කිලි. ඔව්. අම්මට හුඩු අර රටායියා. මොකද වෙන්නේ? ඒයි ඉතින් පල්ලි ඉන්නවා ඉතින්. දා කෙල්ල සෙට් එකක් එක්ක ත්‍රිවිල් එක යනවා දැක්කා. ආව් අපේ අර බෝඩි මේ නංගලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්න වැඩකට ගියා. ඒකනේ වා දැන් දකින්නත් නෑනේ. අඩෝ ඒ මොනවද අපි මම මේ ත්‍රිල් පාක් එකේ හැපැත්තේ බේකරියක් දාලා තියෙනවා. එතෙන්ට යන පාන්යක් ගන්න. අඩෝ මරුනේ. ඔව් මෙතන කෑමත් හොඳයි. ලාභයි එක්ක. එතන දැන් ඔය ත්‍රිල් පාක් එකේ හැමෝම ඩිලිවරි අප් එකක් දුවනවා. ඒක ලේසියෙන් කෑම ගෙන්න ගන්නත් පුළුවන්. මම මේ පොඩක් කීකීදී නියම තැන නියම වෙලාවට නියම බිස්නස් එක නේද දාලා තියෙන්නේ. ඒකනේ. ඉතින් මල්ලි දවස් එන්න අපේ පැත්තේ සින්දුවක් එහෙම කියලා ෆුල් ආතල්ලක් දාලා. සින්දු? ආපෝ අයියේ. අපිට සින්දු කියන සීන් එකේ නෑ. ෆුල් ස්පෝට් මීට් සීන් එකේ ඉන්නේ. ආ. හැබැයි මේ කෙට්ටුත් වෙලාද මන්ද ඔබගේ ඇඟ බහැලා? ආ. දෙවනි දවස්. ආ. මේ උඹලගේ සෙට් එකේ මේ සින්දුවක් දැක්කේ නෑ ළඟදී. දැන් ඔක්කොම ආටිස්ලානේ. කොල්ලෝ බිසි. අල්ලන්න අමාරු. නෑ. වගේදී අපරාධි උඹලට මේ බේකරිය ගැන කිව්වේ. උඹලගේ ෆිට්නස් සීන් එකේ ඉන්න හින්දා උඹලට කන්න හොඳත් නැතුව ඉතින් මේ හරිකරම් පිටිනේ බෑ. ඕයි පිටි කෑවොත් වර්ල්ඩ් කප් සීන් එකකින් ඇති වැඩක් නෑ. පිටි කියන්නේ තනිකරම සීනිනේ. ඈ? සීනි. Sasari. Sasari Amanda. Iya red uye po hodra ne. Sasari. Dan nagirinda. Nagirinda. Adi dan didagatta. Enne. Aile me baadal ටික හොදන්න. කෑ ගහනවා කියන්නේ මේ ඊයරා උප එහෙමමයි. ඇයි මේව හොදන්නේ නැත්තේ? හොදන්න වෙලාවක් තිබ්බේ නෑනේ. මේ හොදන්න තමයි මේ නැගිටලා ආවේ. දැන් නැගිට්ටද හොදන්න?
මේ ගෙදර මිනිස්සු ඉන්නේ හරිද? පොඩ පිළිවෙලකට ඉන්නවකෝ. හැරෙනවා. පිළිවෙලට තමයි යන්නේ ඉන්න දැන් කිව්වනේ එකපාරක් හොදන්න තමයි ආවේ කියලා. මේ වතුර බහින්නේ නැහැ. කෑම ඉර වෙලාද කොහෙද? මම මේ මොකක් කරේ මෙතන අවුලකට. නේ. මෙතන අවුල. අල්ලනවා මේ. කෑම කෑලි ඉර කරන්නේ නැතුව වෙන් කරලා දාන්නකෝ. මට නම් බෑනේ මේවල් වන්න. ඉතින් ඔය තමුවේ පොනේ. දැන් මම විතරයි මෙතන ඊරා කෑවේ. ඒකට තමුන් ඉව්වේ. මං කොහොමද රායට කඩෙන්න කෑවේ? ඒ නිසා මේව සම්පූර්ණයෙන්ම ඔයාට අයිති කුණු. මේ ඔයාගේ සීන් මට දාන් එන්න එපා හරිද? මේ මන්නම් ඔයාගේ කටට බය නැහැ. මේ සසරියා මන්දා මෙතන කවුරුත් කාටවත් බය වෙන්න ඕනේ නැහැ හරිද? තමුන්ගේ කුණු තමුන් අස් කරාම හොඳටම ඇති. වාජනයකෝ මම මේ ප්‍රේගෙන්ඩ් කවුපි වගේක් දැම්මම එක නෑනේ මේකේ තිබ්බ කවුපි ටිකකෝ මන් නෑනේ මන් දන්නේ නෑ කියන්නේ රුමේ අනේ මේ උදේ පාන්දර මාත් එක්ක රණ්ඩු කරගන්න එපානේ මං අහන්නේ මේකේ තිබ්බ කවුපි ටිකකෝ දන්නේ නෑනේ දැන් කිව්වනේ මෙතන භාජන හොදපු එක කවුද දැන් මෙතන භාජන ඔක්කොම හොදන්න කියපු එක කවුද Good morning. good morning Morning. මම අද උදේ වෝක් එකට ගියා. අම්මා සරි. ඔය දෙන්න භාජන හොදන්න පටන් ගත්තද? මං උදේට කෑම හදන්න ගියේ මම භාංගිනාවා. මං කවුපි හදන්න ගියේ කවුපිත් මරු. මම පොල් ගා දෙන්නද? දැන් වැඩක් නෑ ඊයේ පෙඟෙන්න දාපු කවුපි ටික මේ මෝඩය විසික් කරලා නෑ. නංගි මාර අපරාධයක් නේ කරලා තියෙන්නේ. මෝඩයා මෝඩය තමයි මෝඩ නෙමෙයි තඩි ගොනෙක් අනේ මේ කවුද දන්නේ නැහැ තඩිගෝනා මේ අනවශ්‍ය කතා කියන්නේ බහරද වැරද්ද කරලා විතර අනේ මං කරපු වැඩ දන්නේ නැහැ අනේ මියාට උනම රාමෙන් එකක් හදලා දෙන්නම් මට දැන් කියන්නකෝ ඇයි දැන් මගේ කවුපි ටික විසික් කරේ ඉතින් දැන් කවුද මට මෙතන කෑ ගැහුවේ මේ ඔක්කොම බාසල් ටික හොදන්න කියලා මං තමයි මේ හැබැයි මේ එක වාජනයක් හොදලා නෑ හැබැයි මගේ කවුපි වාජනය හොදලා ඉතින් මං හොදන්නේ මට ඕනේ වාජනේ ඉතින් ඒක කවුරුත් කියන්න ඕනේ නෑනේ අයියේ ඕක දැම්ම කන්න එපා බං. ඔස්සයි. මේක මෙතනම කණ එක හොඳයි. පස්සට අපි රිටර්න් ගන්න පුළුවන්. දැන් රසයිනේ රිටර්න් කරන්න ඕනේ නෑ. රසය කියන්නේ මෙහෙමයි. හොඳයි අවුලක් නැහැ. හැබැයි තුමාගේ පහක්වත් කන්න ඕන රස බලන්න. මාළුපා අයියේ මෙහෙමනේ. අපි ලොකු රිසර්ච් එකක් කරනකොට එක මිනිහෙක්ගෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැනේ. අඩුම ගානේ මිනිස්සු 100ක්ගෙන් උනා ප්‍රශ්න අහනවා. එහෙනම් මාළුපානුත් 100ක් කරන් ගිලපන් මෙතන වාඩි වෙන. මේ අපිට වෙලාවට නේද මේ රටායි හම්බුනේ. ඇයි? නැත් රටායි කිව්ව නිසා අපි බේකරියට ආවේ. දැන් ඔය කෑම ලබ නවත්තලා මේ කරන්න ආපු වැඩ කරපන්.
හරි සොරි. අලු තියෙනවනේ. කොහොමද? ඔකට ස්ටෝන් ටී එකක් තිබ්බනා. ෂා. ගෙදර ගිහින් පව්. අයියෝ ගෙදර ගිරි නෑ. එහෙනම් කඩෙන් අරන් යමු. මේ? අර රටායේ ඉන්නේ මේ ළඟ නේද? අපි හෙට යමුද? මිනිහා කොහොමද කාලා වෙලා ඉන්න මනුස්සයානේ. උඹත් එක්ක නම් මේ වැඩේ කරන්න බෑ බා. උඹත් මගේ තනිකරම අවධානය කඩනවා බා. හරි හරි ඒකදී අපි පොඩ්ඩක් ගොඩ වෙලා යමු. මේ මිනිහා ගාව මොන හරි ඇතියෝයි. මට ඕනේ නැහැ. මට හරි වැඩ තොගයක් තියෙනවා බං කරන්න. හරි හරි පොඩි වෙලාවකට එහෙ බං දැන් ගෑල් ළමයි දෙන්නෙක් ඉන්නේ. අපිට හිතුන වෙලාවට ඒ යන්න බෑද? මොකද්ද? මේ මාර කතාවක් නේක. මේ අපි යන්නේ රටාය බලන්න. මේ මොනාර කරානම් මරුවයි. දවසම එලකිරි. නැද්ද? මෙහෙමයි. අපි එතනට ගියා. ඔළුව දැම්මා. ආයි ආවා. එලකිරි. උබාවේ නැත්තම් දන්නවනේ මම නැගිට්ටා මම ගියා. හරි හරි. යමු. අයි මම මෙයාට කියලා තියෙනවා මාත් එක්ක ඉන්නවනම් පාඩු ඉන්න කියලා. මේ මම මේ ඉවසන හින්දා හොඳයි අයියේ. ඇයි ඉවසන්නේ? කවුද වට ඉවසන්න කිව්වේ? ඉවසන්න එපා. කවුරුත් කාවත් ඉවසන්න ඕනේ නැහැ මේකද? මේ ඔයාලා සීරියස් රවුන්ඩ් කරන්නේ අනේ මට නම් මෙයත් එක්ක විහිළු කරන්න ඕනේ නෑ අයියේ මේ උදේ ඉඳන් කියවන්නේ. නෑ අයියේ. මම මේ කතා කරන්නේ මේ අද ඉදුල් ගැන විතරක් නෙමෙයි. හරි? මෙයාගේ ජීවිතය ගැන. මෙයාගේ හොදට. මේවයින් පේනවා. මේ කුණුවලින් පේනවා මෙයාගේ ජීවිතේ. ඔය පාට උලාගේ හිටපන්. බීඳුල් වාදනයක් හොද ගන්න බෑ. අනේ අම්බෝ මේ අයියේ මෙයාගේ කවුපියටයක් හින්දා මට වෙච්ච දෙයක් අයියේ. තොට මම ෆ්‍රෙන්ඩ් කවුද? රටයි මං ඉස්සර නිතරම මෙහෙ යනවා එනවා. ඔය සමනද කරන්නේ? මුන් තාම ඉගෙන ගන්නවා. මම බිස්නස් කරන්නේ. රටයි මේ විහිළු කරන්නේ. මොනවද කරන බිස්නස්? ෆෝන් ඇක්සසරිස් ඔන්ලයින්. මරුනේ. මේ සසා ඉන්නේ ITC ඉන්නේ කියා. නෑ I just play games. ගේම්ස්. ඔව් මෙයා ඉතින් විවිධාකාරයේ ගේම්ස් කරනවා. මොනවද යූස් කරන මැෂින් එක? මේ MS එකක් තියෙන්නේ අයියේ. ඒ කියන්නේ ටික අටවල කරලා තියෙන්නේ. ඉතින් තාම මවත් වැඩේට අලුත්නේ. ඉතින් ලොකුවට ගේම්ස් නෑ. තාම පොඩ්ඩයි. මෙහෙර අලුත් බේකරි වලපන්නේ මං ගෙනත් දෙන්න. මොන වලපන්? නෑ ගේම්ස්. ගේම්ස්. නෑ ෂේප්. අපිට ඉතින් අර ටීම් එකක් ඉන්නවනේ. ඉතින් ගේම්ස් දෙනවා. එහෙනම් තමයි ප්ලේ කරා. මේ මගේ ලැප්ටොප් එකක් තියෙනවා මට හදලා දෙනවකෝ. මගේ ගන්න. ඔය ඉතින් ගණන්නේ බං අපිට එච්චර කොහෙන්ද සල්ලි? බ්‍රෑන්ඩඩ් ඒවා ගණන් තමයි ඉතින්. මෙයා වැඩි කතා කරන්නේ නැහැ නේ? රාරිය කොහොමද කතා කරන්නේ නැහැ කන වෙලාවට. මේ ඕෂා කොහෙද ඉන්නේ? මෙතන ඉඳලා 10 මිනිත්ස් විතර. මෙන්න මෙයාට පොඩි සෙෂන් වගේක් කරන්න ආවේ. මෙයා මේ බේකරියක් ගැන කියලා ඒකට ෆෝන් වෙලා තමයි ආවේ. දැන් බල යන්නද හදන්නේ? ඔව් අයියේ මේ පොඩි වැඩක් තියෙනවා පොඩ්ඩක් බිසි. පස් වෙලාවක සෙට් වෙමු. මේ පිස්සු කතා කරන්න එපා පොඩ්ඩක් ඉඳලා කාලා බීලා පොඩ්ඩක් ෆන්නක් දාලා යන්න. මම හිතුවේ ඔබලා ටිකක් කරලා ඉඳී කියලා. අපිට ෆුට්බෝල් පාරකුත් ගහන්න පුළුවන්. ෆුට්බෝල්? නැත්තම් මේ සසලගේ PS4 එකක් තියෙනවා. FIFA. FIFA තමයි යකෝ 4 දෙනෙක්ට ගහන්න පුළුවන් එකපාර. එකපාර 4 දෙනෙක් නෙමෙයි 8 දෙනෙක්ට ගහන්න පුළුවන්. මම මේක විනාඩි 5 මේවා කරලා එන්න. ඔබලා මේ ගිහලා ගේමේ පටන් ගන්නේ. කට්ටිය කියනින්දා එක මැච් එකක් ගහලා යමු. Cream bunnies.
Spanish. බුදු අම්බෝ 15ක් ගැහුවද මං උඹ? පව්වේ කොහේ කියලා. මම 15ක් ගාවා. නෑ මේ 15 ගාලා තියෙන සස. අර මෙයා විද්දයි ගාලා තියෙන්නේ අපෝ. නෑ බා මේක මොකක් හරි සිටින් වල අවුලක් තියෙනවා. මේ මෙයා මොනවා හරි කරලා දෙන්නේ නැත්තේ. නෑ මෙයා දක්ෂයි. මේ බද්දක්ෂයිනේ. අයියෝ මේ මීකරන් එන හොරයක් අර. අපි එම් පොඩ්ඩක් දැනගත්තා නම් දෙන්නේ පස්ස උඩ දාගෙන දුවන්න. ඒ ඔස එකක් හරි ගාපන්කෝ මං 15ට බින්දුව එන්නේ ගෑල්ලම් එක්කෝනේ. අයියෝ ඕෂා ඔයා මේ එන බොරුවක් එක්කනේ ප්ලේ කරන්නේ. ඇවිදින බොරුවක්. ඊ ඔන්න යනවා. ඊ යනවා ඔන්න ගෝල්. කවුද ගැහුවේ? දැන් අයින්නවා මට. ඇන්නේ නෑ බං. අද උදේ ඉඳන් ඔයා එක එක ඒවා කරලා මම හරිද? කතා කරන්න බාරද? Da 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 da.